ඔයත් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකේ ඊමේල්ස් යූස් කරනවා නම් මේ වැරද්ද කරන්න එපා. මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ අපි ෆොරින් ඔඩියන්ස් එකට බිස්නස් එකක් කරනවා. ලංකාවේ බිස්නස් එකක් කරද්දී මොකද සාමාන්‍ය ඊමේල්ස් පාවිච්චි කරනවා අඩුයිනේ. ඉතින් මේ වීඩියෝ එක මම ඔන්ලයින් බිස්නස් එකක් කරද්දී අපිට වෙන්න පුළුවන් ස්කෑම්ස් ගැන කියන වීඩියෝ සීරීස් එකේ පාර්ට් 4. ඔයා ලංකාවේ බිස්නස් එකක් කරත් කමන්නවා ෆොරින් ඔඩියන්ස් එකට බිස්නස් එකක් කරත් කමන්නේ නැහැ. හැබැයි පුරුද්දක් විතර ඔයා මේ බිස්නස් එකේ කස්ටමර් සර්විස් එකට වෙනමම ඊමේල් එකක් තියාගන්න. ඒ කියන්නේ ඒ ඊමේල් එක ඔයා වෙන ඔයාගේ බැංකින් account වලට යූස් කරන්න එපා. ඒ වගේම ඔයාගේ payment providers ලට යූස් කරන්න එපා. මොකද ඔයා දන්නේ නැතුව සමහරක් වෙලාවට ඔයා ස්කෑම්ස් වලට හොයන්න පුළුවන්. මේක මම එක්සාම්පල් එකකින් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. මගේ ෆොරින් ඔඩියන්ස් එක ටාගට් කරලා කරන බිස්නස් එකක් තියෙනවා. ඉතින් මේ බිස්නස් එකේ කස්ටමර් සර්විස් එක මම පාවිච්චි කරන ඊමේල් එක පබ්ලික් නේ. ඒක ඕනම කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඉතින් ස්කෑමර්ස් ලටත් ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්. නෝමලි ඉතින් මට ඊමේල්ස් එනවා මගේ පැකේජ් එක ඩෙලිවර් වුන්නේ නැහැ. ඒක ඩිලිවර් කරගන්න නම් මේ ලින්ක් එක ක්ලික් කරන්න. අන්න ඒ වගේ ඊමේල්ස්. ඒ වගේම මගේ පේමන්ට් ගේට්වේ එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ෆික්ස් කරගන්න නම් මේ ඊමේල් එක ක්ලික් කරන්න. ඒ වගේ ඊමේල්ස්. ඉතින් මම මේ කස්ටමර් සර්විස් එකට යූස් කරපු ඊමේල් එක මගේ පේමන්ට් ගේට්වේස් වලට පාවිච්චි කරලා නම් මගේ ෂිපින් ඒජන්ට්ස් වලට මම පාවිච්චි කරලා තියෙනවා නම් සමහරක් විට මම වැරදිලා ඊමේල් එක ක්ලික් කරන්න පුළුවන්. එහෙම වුණොත් ගොඩක් වෙලාවට එක එක ස්කෑම්ස් වල අපි මුහුණ දෙන්න පුළුවන්. ඉතින් පුරුද්දක් විතරව කස්ටමර් සර්විස් එකට වෙනමම ඊමේල් එකක් තියාගන්න. ඊමේල් එක විතරක් නෙවෙයි ෆෝන් නම්බර් එකත් සෙපරේට් ෆෝන් නම්බර් එකක් තියාගන්න. මම සෙපරේට් ෆෝන් නම්බර් එකක් තියාගන්න ඕනේ ඇයි කියලා කියන වීඩියෝ එකකුත් මම කරලා තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ ඔයාගේ මේන් ඊමේල් එකට ඒ වගේ ඊමේල් එකක් ආවත් අනිවාර්යෙන් මේ ඊමේල් එක සෙන්ඩ් කරලා තියෙන්නේ හරිම වෙබ්සයිට් එකෙන් කියලා බලන්න. ඒ කියන්නේ ඔයා සර්විස් එක පාවිච්චි කරපු වෙබ්සයිට් එකේ ඩොමේන් එක හරියටම ක්ලියර් තියෙනවද කියලා බලන්න. ඉතින් ඔයාලගේ ඔපිනියන් එක මොකද්ද මේක ගැන? ඔයාලා මේ වගේ ස්කෑම්ස් වල මුහුණ දීලා තියෙනවද? කමෙන්ට් එකක් දාන්න මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.